නිශ්චලතාවය අතරින් මනුෂ්‍යත්වයේ පළමු හදගැස්ම ඇසුණු එදාය. ඉදා පටන් ඒ පුංචි හුස්මක බර නිහඬවම දරාගෙන හිටියේ තාත්තාගේ හදවතයි. තාත්තා තාත්තා මම වැටෙන හැම මොහොතකම නැගිටින්න ශක්තිය දුන්නේ පොළව නෙමෙයි. නිහඬවම මාව අල්ලගෙන හිටපු ඒ දෑත්. ඒ දැන් මට තේරෙනවා. ඒ හැම නිහඬ ආරක්ෂාවක් පිටිපස්සේ තිබුණේ වචනවලට නොහැරුණු ලොකු කැපකිරීමක් කියලා. තාත්තා කවදාවත් ආදරේ කියලා නොකිව්වත් මගේ ජීවිතේ හැම පියවරක්ම නිහඬව රැකගෙන හිටපු ඒ හදවත